මහජනක සමුපකාරය වසර 100කට පස්සේ මෙවැනි උර්මනාවක් මෙවැනි වෙනසක් සඳහා අවැසි මොහොතක තමයි අපි අද මේ විශේෂ කාරණාවට මැදිහත් වෙන්නේ. සඳහා මැදිහත් වෙලා ඉන්න අපේ අමාත්‍ය වෙළඳ වාණිජ ආහාර සුස්ථා සහ සම්පකාර අමාත්‍ය වසන්ත සමරසිංහතුමා, ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සාන්ති ජයරත්නතුමා, ඒ වගේම සම්පකාර දෙපාර්තමේන්තුවේ සංවර්ධන කුසාස්තුමිය, ඒ වගේම පොල්ගොල්ල අධ්‍යාපන සමාජයේ අපේ උපාලි මහත්මයා, ඒ වගේම අපේ පොසොන් සභාවේ නිලධාරීන්, ඒ වගේම මිලේනියම් IT ආයතනයේ නිලධාරීන් ඇතුළු මේ අවස්ථාව සම්බන්ධව ඉන්න දෙපාර්තමේන්තු පළාත් සභා සියලු ආයතන නිලධාරීන් කරන හැමෝගෙම අවසරයි. අපි 2024 අවුරුද්දේ නොවැම්බර් මාසයේ මේ දේශපාලන ජයග්‍රහණය ලැබුවට පස්සේ අපේ ආණ්ඩුවෙත් ජනපතිතුමාගේ පක්ෂයේ ප්‍රතිපත්ති අතර තිබුණ ප්‍රධාන දෙයක් තමයි සමුපකාරය කියන එක නැවත මේ මහ පොළොව මත නගා සිටවන්නේ කොහොමද? නැවත මේ සමුපකාරය මගින් මේ රටේ සුවසක් වෙච්ච සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයට සේවා සපයන්නේ කොහොමද කියන අරමුණ තමයි අපේ ප්‍රධාන වාක්‍යවලින් තිබ්බේ. ඒ නිසා තමයි ගම්ජනතුමා විශේෂයෙන්ම වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන කියන අමාත්‍යාංශ තුනක් නිර්මාණය කරලා අමතුමා සමග මමත් අපේ නියෝජ්‍ය අමාත්‍ය ජයවර්ධනතුමා සමග මේ කාරණය අපිට බාර දුන්නේ. දැන් අපි කතා බහේදී ලේකම්තුමා කිව්වා ශ්‍රී ලංකාවේ සම්පකාර ව්‍යාපාරය පටන් ගන්න වසර 100කට වැඩි කියලා. දැන් අපි නිකන් දත්ත පද්ධති බලනකොට අපිට තියෙනවා මිලියන 8කට වැඩි සමාජික පිරිසක් ඉන්න බවට යම් තොරතුරු තියෙනවා. හැබැයි අපි අද මේක හරියට සොයා බැලුවොත් සමහර සමාජිකයෝ මේ දිහින් තියෙනවා. සමහර සමාජිකයන් සමිති කිහිපයක් නියෝජනය කරනවා. ඒ නිසා අපිට හරියට අපේ සම්පකාරයේ සමාජිකයන් සම්බන්ධව වසර 100ක් ගිහිල්ලා අපිට බැරිලා තියෙනවා යම් කිසි විදිහක දත්ත පද්ධතියක් හදාගන්න. ඒ වගේම ගත්තොත් අපි වසර 100කට පෙර සම්පකාරය වෙළඳපොළ සම්පකාරය ඒ ක්‍රියාකාරීත්වයේ තිබ්බේ කුමන තත්ත්වයන් තුලද? අද සම්පකාරය තියෙන්න ඕන කොතනද? දේශීය වශයෙන් බැලුවත් ජාත්‍යන්තර වශයෙන් බැලුවත් දන්නවා වසර 100ක් ගියාට පස්සේ ලෝකයේ තුල දෙවන්ත වෙනස්කම් තාක්ෂණ වෙනස්කම් දත්තමද ප්‍රදාන කරගත්තු ගවේෂණයන් ලෝකයේ නම් වෙළඳ ප්‍රතිපත්ති ලෝකයේ නම් වෙළඳ තරංකාරීත්වයට හමුවේ අද වෙළඳපොළ කොහෙද තියෙන්නේ? අපි කොහෙද ඉන්නේ? ඒ නිසා අපි කල්පනා කරා අපේ අමාත්‍යාංශයන් ලෙස අපි සම්පකාර ශාස්ත්‍රයේ සංවර්ධන කටයුතු කුවක් කරත් ඊට හා සාපේක්ෂව අපි කොහොමද නව තාක්ෂණයත් එක්ක දත්තත් එක්ක අපේ සම්පකාර ශාස්ත්‍රය නැවත ශක්තිමත් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය තාක්ෂණය සපයගන්නේ අපි කොහොමද ඒ ලෝකෙත් එක්ක මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ කියන කාරණේ ප්‍රධාන කරගෙන තමයි විශේෂයෙන්ම දවසේ මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක සඳහා මූලික වශයෙන් සමාරම්භක අවස්ථාවකටපත් වෙන්නේ. සමන් හිතනවා අද මේ කටයුත්ත නිකම් හුදෙක් අපි යම් දත්තපත්තියක් ආරම්භ කිරීමට වඩා එහා ගියපු අපි ඉදිරි වසර තුනත් ඒ වගේම තව දශකයක විතර කාලයක් තුල අපි කොහොමද සම්පකාර ශාස්ත්‍රය වෙළඳපොළ තුල ජාතිකවත් ජාත්‍යන්තරවත් අපි කොහොමද නගා සිටවන්නේ කියන අරමුණට තමයි මේ තාක්ෂණය සහ දත්ත පද්ධතිය එකතු කරන්නේ. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන අද අප එක්ක සිටින්නේ ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ නව යුගයක් ආරම්භ කරන ඓතිහාසික දිනයක. සම්පකාර සමාජිකයන් ව්‍යාපෘති සඳහා වූ ඩිජිටල් ద్వාරය දෙරකට කිරීම හුදෙක් තාක්ෂණික ව්‍යාපෘතියක් නොවේ. එය සමුපකාර ව්‍යාපාරයේ නවීකරණය කිරීමත් විනිවිදභාවය ශක්තිමත් කිරීමේ
ජනතා විශ්වාසය තවදුරටත් ගොඩනැගීමේ ජාතික පරිපූර්ණක ආරම්භයයි. මෙම ජාත්‍යන්තර සම්ප්‍රදාන දිනය මෙවර ජාත්‍යන්තර සම්ප්‍රදාන දිනය සාමකාමී ලෝකයක් සඳහා සම්ප්‍රදාන තේමාව යටතේ සමුණු ලබනවා. එම තේමාවට ගැළපෙන ලෙස ජනතාව සම්බන්ධ කරන විශ්වාසය ගොඩනගන සහ ආර්ථික ශක්තිමත් කරන ඩිජිටල් කැටලර් පහසුකම් අපි අද ජනතාවට බාර දෙනවා. සම්ප්‍රදාන ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ සමාජික සහ ආර්ථික සංවර්ධනයේ වැදගත්ම ජනතා ව්‍යාපාරවලින් එකකි. ගොවියාගේ නිෂ්පාදනයට සාධාරණ වෙළඳපොළක් ලබා දීම, පාරිභෝගිකයාට සාධාරණ දෙයකට භාණ්ඩ සැපයීම, ඉතුරුම් හා ණය පහසුකම් සැපයීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ සයිබල ගැනීම සඳහා සම්ප්‍රදාන ව්‍යාපාරයේ දශක ගණනාවක් තිස්සේ විශාල සේවාවක් ඔබ තිබෙනවා. අපට තිබෙන මෙම ශක්තිය සංඛ්‍යාත්මක බලන විට මේ විශාලත්වය පැහැදිලි වෙනවා. 1917 වසර ගණන විට අවසාන වශයෙන් අපි තොරතුරු දත්ත පද්ධතියට තොරතුරු ලබා දීලා තියෙන අනුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සම්ප්‍රදාන සංඛ්‍යා සංඛ්‍යාව 14000 ඉක්මවනවා. ඒ වගේම එම සංවිධාන තුල සමාජිකයන් මිලියන 8කට වඩා ප්‍රමාණයක් සිටින බවට එම තොරතුරු වල තියෙනවා. ඒ වගේම මෙම ශේෂ්ත්‍රය තුල 39000 වැඩි ප්‍රමාණයක් අර්ධ සහ සිදු රැකියාවල නිරත වෙනවා. ඒ වගේම විදේශ සම්ප්‍රදාන සමිති 303ක් දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සංස්ථ බැංකු 1442ක් අතරින් 761ක් දැනට දිවෙදකුලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ග්‍රාමීය බැංකු 229ක් අතරින් 186ක් දැනට ක්‍රියාත්මක වෙනවා. මේවා සංඛ්‍යාලයකට අපට එක් දෙයක් පැහැදිලි. සම්ප්‍රදාන ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ විශාලතම ජනතා ව්‍යාපාරය බවට මේ තොරතුරු වලින් අපට ගම්‍ය වෙනවා. නමුත් මෙතරම් විශාල ව්‍යාපාරයක් සඳහා ඒකාබද්ධ නිවැරදි යාවත්කාලීන ඩිජිටල් දත්ත පද්ධතියක් නොතිබීම අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වුණා. අද අපම අභියෝගයේ විසඳුමක් ලබා දීමේ පළමු පියවර තබා තිබෙනවා. මෙම ඩිජිටල් ద్వාරය හරහා රට පුරා සිටින සමුපකාර සමාජිකයන්ගේ තොරතුරු එකම ජාතික දත්ත පද්ධතියක් තුළ විධිවත්ම ආරක්ෂිතව සහ යාවත්කාලීනව පවත්වාගෙන යාමට අදින් පසුව හැකි වෙනවා. ඒ හරහා ප්‍රතිපත්තිමය සම්පාදනය, සැලසුම්කරණය, සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මහජන සේවා සැපයීම වඩාත් කාර්යක්ෂමක වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අප රජයේ දැක්ම වන්නේ සමුපකාර ශේෂ්ත්‍රයේ රටේ ආර්ථික සංවර්ධනයේ තුන්වන ශක්තිමත් කුරුණ බවට පත් කිරීමයි. ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය අපගේ ප්‍රධාන බලයක් බවට පත් කර ගන්න අපි සැලසුම් කරනවා. ලෝකයේ කෘත්‍රිම බුද්ධිය, විශාල දත්ත, ඩිජිටල් ගෙවීම් සහ ස්මාර්ට් රාජ්‍ය සේවා වෙත ගමන් කරන විට අපේ සමුපකාර ව්‍යාපාරයේද එම ගමනට එකතු වී යුතුයි. ඉදිරියේදී ඩිජිටල් සමාජික අනන්‍යතාවය, මානගත සේවා, ඩිජිටල් ගෙවීම්, ඩිජිටල් ඡන්ද, සම්ප්‍රදාන බැංකු ඒකාබද්ධ කිරීම, සැපයුම් දාමය කළමනාකරන ජාතික සමුපකාර දත්ත වේදිකාව නිර්මාණය කිරීම දක්වා මේ වැඩසටහන කුළු කිරීම අපගේ අරමුණයි. එමෙන්ම තරුණ පරපුර සම්ප්‍රදාන ව්‍යාපාරයට ආකර්ෂණ කර ගැනීම, කාන්තා ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම, ග්‍රාමීය නිෂ්පාදන සඳහා ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කිරීම, සමුපකාරය ව්‍යාපාරයේ ජාත්‍යන්තර ප්‍රවෘත්තියට ගැලපෙන මට්ටමට රැගෙන යාම අපතේ වක්කීමයි. අවසාන වශයෙන් මම හිතන්නේ මේ කර්තව්‍ය පසුගිය මාස කිහිපයක් තුළ විශේෂ ගමතුමාගේ, ලේකම්තුමාගේ සහ විශේෂයෙන්ම මිලේනියම් IT ආයතනය ඇතුළු තවත් විද්වත් සංවිධාන විවිධ ආයතන එක්ව දීර්ඝ කාලයක් තිස්සේ මේක කටයුත්ත සාර්ථක කරගන්න විශාල මහන්සියක් වුණා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ කටයුතු වලට වැදගත් වෙච්ච ඒ සම්ප්‍රදාන දෙපාර්තමේන්තුව, සම්ප්‍රදාන සංවිධාන ආයතනය, මිලේනියම් IT සංවිධානය ඇතුළු මේ කටයුත්තට අපට ස්වේච්ඡාවෙන් උදව් කරපු ඒ තාක්ෂණ නිලධාරීන්, ඒ විද්වතුන්, ඒ සංවිධාන හැමෝටම අපේ ගෞරවය පුද කරනවා. විශේෂව කියන්න ඕන අද මේ දත්ත පද්ධතිය සඳහා මිලේනියම් IT ආයතනය තමන්ගේ ස්වේච්ඡාවෙන් මේ කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වුන් අපේ පොල්පොල්ල සංවර්ධන ආයතන තුලත්
මෙවැනි කටයුතු සඳහා විශාල දායකත්වයක් දීලා තියෙනවා. මම දැන් අපේ සාහෘද ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් ලෙස අපිට අද නව ලෝකයේ තාක්ෂණය ඩිජිටල්කරණය හරහා ඉදිරි පියවරවල යාම සඳහා ඔවුන්ගේ සහයෝගය ලැබුණා. මම හිතන්නේ ඉදිරියටත් ඒ උමනාව වෙනුවෙන් තව තවත් මෙය සාර්ථක කරගනිමින් මේවා තව තවත් සමාජගත කරමින් මේ සමුපකාර ශාස්ත්‍රය දේශීයවත් විදේශීයවත් ඔසවා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඔබ තමුන්වහන්සේලාගේ කැපකිරීම පරිත්‍යාගය. ඒ වගේම අපි මේ වන විට අපේ සම්පකාර දෙපාර්තමේන්තුව සහ පළාත් සභා තුළ සියලු පළාත් කොමසාරිස්වරු, දිස්ත්‍රික් කොමසාරිස්වරු, එම ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සියලු දෙනා එකතු කර ගනිමින් රටක් ලෙස සම්පකාරයේ ගොඩනැගීමේ දැවැන්ත ක්‍රියාවලියක අපි නිරත වෙනවා. මම හිතනවා මේ කටයුත්තට ඉදිරි කාලය තුළ සියලුම ඒ ආයතන විභාග යෝජනය කරන සියලු දෙනාට අපේ සහයෝගය හම්බ වෙයි. අවසාන වශයෙන් අද මේ පටන් ගන්නා සුබ මොහොත සහ සුබ ආරම්භන සහ මේ ක්‍රියාවලිය මිටත් වඩා ඉතා වේගයෙන් රට තුළ ස්ථාවර වෙමින් ජනතාවට වඩාත් හොඳ සම්පකාරයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ස්තුතියි ජය වේවා.